හැමදෙනාම පිළිගන්නවා ට්‍රික්ස් YouTube channel එකට. අද කියලා දෙන්න යන්නේ අපේ ගෙවල් වල පාවිච්චි කරන සාමාන්‍ය routers අපේ ගෙදර කරන්ට් එක නැති වෙලාවටත් on කරගෙන පාවිච්චි කරන්න පුළුවන් විදිහක් ගැන. මේකට අපි පාවිච්චි කරන මේ USB cable එක අපිට සාමාන්‍ය ඕනම USB cable එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ගෙවල් වල තියෙන ෆෝන් පාවිච්චි කරන්න ගන්න ඒවා උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේකට පාවිච්චි කරන්න තියෙන DC to DC boost converter එක අපිට වෙළඳපොලේ තියෙනවා මිලදී ගන්න. ඒක රුපියල් 150ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඒ වගේම මේ ඊළඟට පාවිච්චි කරන DC male power jack එක මේක රුපියල් 20ක් විතර වගේ තමයි වෙන්නේ. ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා USB to micro USB cable එකක්. ඒකට ඒ වගේම අපිට ඕන වෙනවා DC to DC boost converter module එකක්. ඒ වගේම අපිට ඕන වෙනවා DC male barrel power jack එකක්. ඔය තුන තමයි අපිට මේ වැඩේ සඳහා අවශ්‍ය වෙන්නේ. දැන් අපි බලමු මේ මොඩියුල් එක ගැන විස්තර ටිකක්. මේ මොඩියුල් එකට අපිට ඉන්පුට් කරන්න පුළුවන් DC වෝල්ට් 2 ඉඳලා වෝල්ට් 24 වෙනකන්. ඒ වගේම අපිට අවුට්පුට් ගන්න පුළුවන් වෝල්ට් 5 ඉඳලා වෝල්ට් 28 වෙනකන්. මේකේ උපරිම කරන්ට් එක වෙන්නේ ඇම්පියර් 2යි. ඒ වගේම අපිට මේකේ අවුට්පුට් කරන වෝල්ටේජ් එක අපිට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අර උඩ තියෙන මේ ස්ක්‍රූ එක ඇනේ කරකවලා අපිට ඒක මල්ටිමීටරයක් තියලා බලලා ඕන විදිහට අපිට ඒක ගානට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඉන්පුට් පැත්තේ මයික්‍රෝ USB පෝට් එකක් තියෙනවා. අපිට ඒකට කෙලින්ම USB කේබල් එක සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර දෙපැත්තේ තියෙන පින් දෙකට අපිට මේ වයර් එකක් පාසලා ගන්නත් පුළුවන්. ඊළඟට බලමු අපි DC male barrel power jack ගැන. මේක විවිධ මාදිලිය වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. මේකේ සමහර ඒවා තියෙනවා එන දාලා ස්ක්‍රූ වලින් වයර් තද කරන්න තියෙන ඒවත්. තව තියෙනවා අපිට මේකේ වයර් එක පාස් ගන්න පුළුවන් ඒවත්. වයර් එක පාස් ගන්න පුළුවන් එකේ නම් ඒ ජැක් එක මැද්දේ තියෙන කොට පින් එකට තමයි ධන වයර් එක පාස් ගන්න ඕනේ. ඒ වගේම ජැක් එක වටේ තියෙන දිග පින් එකට තමයි ඍණ එක පාස් ගන්න ඕනේ. මේ සර්කිට් එක හරිම සරලයි. ඒ වගේම අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. මේකේ අපිට කරන්න තියෙන්නේ මේ මොඩියුල් එකේ අවුට්පුට් පැත්තට ජැක් එකේ වයර් දෙක පාස් ගන්නයි, ජැක් එක පැත්තට වයර් දෙක පාස් ගන්නයි විතරයි. ඒ වගේම අපිට මේක තව කරන්න තියෙන්නේ අපි මේකට USB කේබල් එකක් ගාලා පවර් සප්ලයි එක දීලා ඊට පස්සේ මේ ස්ක්‍රූ එක කරකවලා මේ අපි මේ මොඩියුල් එකෙන් අවුට්පුට් වෙන වෝල්ට් ගන්න වෝල්ට් 9 ඉඳලා 12 අතර ගානකට හදා ගන්න ඕනේ. සාමාන්‍ය රවුටර් එකක් වැඩ කරන්න නම් වෝල්ට් 9යි 12 අතර ගානක් ඇති. අපි මේක අවුට්පුට් වෝල්ට් එක 12 විදිහට හදාගත්තා නම් හරි මල්ටිමීටරයෙන් බලලා මේ ස්ක්‍රූ එක කරකවලා අපි සර්කිට් එක හැදුවාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක අපිට කෙලින්ම ඕනම රවුටර් එක සාමාන්‍යයෙන් තියෙන පවර් පෝට් එකට අපිට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් මේ පවර් සප්ලයි එක පාවිච්චි කරන්නේ අපේ ගෙදර මේන් කරන්ට් එක නැති වෙලාවකටනේ. ඒකින්ද අපිට මේ සර්කිට් එකට කරන්ට් එක දෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ලැප්ටොප්, ඒ වගේම පවර් බෑන්ක්, ඒ වගේම ඕනම 5 වෝල්ට් සැපයීමක් තියෙන ඕනම පවර් සප්ලයි එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඉතින් මම අද ඔයගලන්ට කියලා දුන්නේ අපේ ගෙවල් වල සාමාන්‍යයෙන් ප්‍රධාන විදුලි සැපයීම හැම වෙලේම බිඳ වෙන එක සාමාන්‍ය දෙයක් හින්දා ඒ වෙලාවට අපේ රවුටර්ස් ඔන් කරගන්න විදිහක් නැති එකට විසඳුමක්. ඉතින් මේ ගැන මම හිතනවා ඔයගලන්ට අදහසක් එන්න ඇති කියලා. ඒ වගේම ඔයගොල්ලෝ මේ ට්‍රික්ස් YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම තමයි ඔයගලන්ගේ තියෙන අදහස් ප්‍රශ්න ගැටලු අල්ල කමෙන්ට් section එකේ දාන්න.